හරි. හොඳයි පුතේ. හ්ම්. අපි මේ වෙනකොට පළවෙනි පාඩම පටන් අරගෙන බොහෝ දුරට සාකච්ඡා කරන් ගිහින් තියෙන්නේ. පළවෙනි පාඩම ඉතාමත් දීර්ඝ පාඩමක් නේද? ජනකතාවක් ඇසුරෙන් තිබුණු පාඩමක්. ඉතින් එතන හාමි පාඩම කරලා අපි අවබෝධයේ ප්‍රශ්න වලට අපි පිළිතුරු ලිව්වා. ඊට පස්සේ අපි සම්ප්‍රදායික යෙදුම් තමයි මේ වෙනකොට ආවරණය කරමින් ඉන්නේ. නේද? මේ සම්ප්‍රදායික යෙදුම් වලටත් අදාළව අපි අවස්ථා සම්බන්ධයේ ප්‍රශ්න වලට පිළිතුරු ලිව්වට පස්සේ නේද ලිඛිත අභ්‍යාස අංක 2 කතන්දර ගොඩ නැගීම ඊළඟට ආයන්න යටතේ තියෙන කතන්දරයේ ගොඩ නැගීම නේද ඔයාලා ගෙදර වැඩත් කරලා එවලා තිබුණා ගොඩක් හොඳයි. ඉතින් ඊළඟට අපි සාම්ප්‍රදායික යෙදුම් කියන කොටස නේද පස්තාපිල්ලෝ ඉඟිවැකි රූඩි යුගලපද මේවා සම්බන්ධව කතා කරලා දැන් එහෙනම් අද දවසේ අපිට තියෙන ලිඛිත අභ්‍යාසවලට පිළිතුරු ලියන්න නේද? හරි. එහෙනම් අපි මේ පාඩම් ඉගෙනගත්ත මතකෙන් නේද? ඉගෙනගත්ත දේවල් ඇසුරෙන් ඔන්න අපි ලිඛිත අභ්‍යාසවලට පිළිතුරු සපයන්නත් ඒ විභාගයට අවශ්‍ය වෙන කොටස් පාඩම් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද පුතේ සාම්ප්‍රදායික යෙදුම් සම්බන්ධව ප්‍රශ්න 6, 7, 8, 9, 10, 11, 12, 13 ශ්‍රේණිවල නේද? සිංහල ප්‍රශ්න පත්‍රයට එනවා. ඒ වගේම රජයේ විභාගවලදී නේද? ඒ භාෂාව කොටසට මේ ප්‍රශ්නේ එනවා. ඉතින් අපිට ජීවිතයේ සම්ප්‍රදායික යෙදුම් භාවිත කරන අවස්ථාවන් තියෙනවා ලේඛනයේ වගේම කතා බහ කරනකොටත් කටවහරෙත් නේද? ඉතින් මේක අත්තරින්න බැරි කොටසක්, ඉතාමත් වැදගත් කොටසක්. එහෙනම් පුතේ ලිඛිත අභ්‍යාස අංක 1 පිටපත් කරගමු. දී ඇති පාඨය ඇසුරෙන් පහත සඳහන් වගව සම්පූර්ණ කරන්න කියලා තීරු 3ක් පුතේ වෙන් කරගමු. රූඩි යුගල පද පස්තාව පිරුළු කියලා. හරිද? ආන්ගේ අතරතුර අපි කලින් සතියේ කරපු මේ පාඩමේ තිබුණු අමාරු වචන දැන් අපිට මේ පාඩමේ තිබුණු රූඩි යුගල පද පස්තාව පිල්ලුනේ ලියන්න තියෙන්නේ නේද? ඒවේ අන්තර්ගත වෙන පොඩි අමාරු වචන ටිකක් ටීචර් අතරතුර පැහැදිලි කරනවා. ඔයාලා ප්‍රශ්න පිටපත් කරන අතරතුර. හරිද? ඒකත් අහගෙනම පිටපත් කරමු. හයිය කියලා වචනයක් තිබ්බා. හයිය කියන්නේ පුතේ ශක්තිය. එහෙම නැත්නම් සවිය කියලා කියන්න පුළුවන්. හරිද? එහෙනම් හයිය කියන්නේ මොකද? ශක්තිය නැත්නම් සවිය. අස් අස්වද්දන්නට කියලා වචනයක් තිබුණා. අස්වද්දන්නට කියන්නේ වගාවක් සඳහා සූදානම් කරන්නට නැත්නම් වගා කටයුතු සඳහා හේන් කුඹුරු වගේ බිම් සකස් කිරීමට කියනවා අස්වද්දන්නට කියලා. හයිය හත්තිය කිව්වේ මොකටද? හයිය හත්තිය කිව්වේ සවි ශක්තිය කියන එකට. කල්යල් බලා කියන්නේ සුදුසු කාලේ. එහෙම නැත්නම් පුතේ අවස්ථාව එනකම් බලාගෙන ඉන්නවා. අවස්ථාව එනතුරු බලා සිටීම කියලා කියන්න පුළුවන්. හොරගල් අහුලනවා. මොකක්ද මේ හොරගල් අහුලනවා කියන්නේ? හොරගල් අහුලනවා කියලා කියන්නේ පුතේ යම් වැඩක්, යම් ක්‍රියාවක යම් වැඩක් කරමින් ඉන්න බවට බොරුවට පෙන්වනවා. යම් වැඩක් කරමින් සිටින බවක් බොරුවට පෙන්වනවා නම් අපි කියනවා ඉඟිවැකියක් තියෙනවා මොකද්ද? හොරගල් අහුලනවා වගේ හිම කියනවා. දෙහි කපන්නට කියන්නේ බනිනවා, දොස් පවරනවා. අහුමුළු කියන්නේ හැම තැනම. අහුමුළු කියන්නේ හැම තැනක්ම. හරිද? යකා නැග්ගේ කියන්නේ තදින්ම කේන්ති ගත්තා කියන එක. පාපොච්චාරණය මොකක්ද පාපොච්චාරණය කියන්නේ? පාපොච්චාරණය කියන්නේ තමන් විසින් කරන ලද වැරදි සංගවන්නේ නැතුව හෙළිදරව් කරනවා නම් එලි කරනවා නම් අපි කියනවා පාපොච්චාරණය. තමන් විසින් කරපු වැරදි හංගා නැතුව කියනවා. හරිද? අකා මකා ගියේ කියන අමතක කළා කියන එක නැත්තම් යටපත් කරගත්තේ අදහස ගන්න පුළුවන්. හාස්‍ය කියන්නේ මොකද්ද? හොඳට මේ වචනේ මතක තියාගන්න ඕනි ඉහළ ශ්‍රේණිවලදී මේ හාස්‍ය උපහාස්‍ය වගේ වචන අපි කතා කරනවා. හරිද? ඒ ආශිත ප්‍රශ්න. හරිද? හාස්‍ය කියන්නේ මොකද්ද? හාස්‍ය කියන්නේ සිනහව. මොකද්ද හාස්‍ය කියන්නේ? සිනහව. උපහාසය කියන්නේ යමකුගේ දුර්වලකම් වලට දක්වන සිනහව. උපහාසය කියන්නේ මොකද්ද? යමකුගේ දුර්වලකම් වලට දක්වන සිනහව උපහාසය වෙනවා. හාස්‍ය කියන්නේ හිනාව සිනහව කියලා ගන්න පුළුවන්. හරි. එහෙනම් ලිඛිත අභ්‍යාසය එක පිටපත් කරගමු. හරි ටීචර් කිව්වේ පුතේ මියුට් වෙලා තිබ්බනේ නැවත කියන්න. පුතේ මම කිව්වේ දැන් ඔයාලට පිළිතුරු පෙන්නනවා. හැබැයි මේ සියල්ලම නිවැරදි නැහැ. තව එක් තීරු වලට එන්න ඕන කොටස් තියෙනවා. සම්ප්‍රදායික යෙදුම් තියෙනවා. ටීචර් කියන කොටස් ටික පමණක් මගේ පුතාලා පිටපත් කරගන්න ඕනේ. හරි මුලින්ම අපි අවධානය යොමු කරමු රූඩි. නැත්තම් ඉඟිවැකි ටික පහලට ලියලා ඉවර කරගමු. හරි මෙහෙම ලියන්න. ඉහේ මලක් පිපුණි කියන එක.
යකා නැංගේය කියන එක ඉඟිබැකියක්. දිවෙන් දිව ගාගෙන ඉඟිබැකියක්. ඊළඟට දෙහි කපන්නට ඉඟිබැකියක්. එහෙනම් මෙතන වෙඩි කෑ ඌරෙකු කියන එක නැතුව ඊළඟ අනිත් ටික ලියන්න. තව එකතු කරගන්න ඕනේ ඒවා ටීචර් කියන්න. වෙඩි කෑ ඌරෙකු කියන එක ලියන්න එපා. ඒක ඇරෙන්න ඉතුරු ටික පිටපත් කරගමු. රූඩි වලට අදාළව. හරි ලියන දුවල පුතාලා ලියන්න. ලියන පිළිතුරු ඔයාලා බලන්න එවන්න. කලින් වගේම දැන් ගෙදර වැඩ ටික එවන්න නැති දුවල පුතාලා කොටසක් ඉන්නවා මේ අවුරුද්දේ විශේෂයෙන්ම බලනවා තමන් ලියන සියලු ගෙදර වැඩ සටහන් ටීචර්ට අනිවාර්යයෙන්ම නමත් එක්ක එවන්න ඕනේ. ලබන සතියේ බලනවා එවන්නේ නැත්තේ කවුද කියලා විශේෂයෙන් මේ නිසා දැන් ඔය ඔතනදී පුතාලා ක්ලාස් එකේදී ලියනවා වගේම මේ වැඩ ටික ටීචර්ට බලන්න එවන්නත් ඕනේ අනිවාර්යයෙන්ම. හරිද? දැන් ටීචර් නම් වශයෙන් කියන්නේ එවපු නැති අය හැබැයි ලබන සතිය වෙනකොට හැමෝම එවන්න ඕන. හොඳද? එවපු දුවල පුතාලා ගොඩක් හොඳයි. ලස්සනට ඒ ටික කලින්ම එවලා තිබුණා. නැත්තම් ටීචර් දැන් මේ අවස්ථාවේදීම ඔයාලට පෙන්වන්න කියනවා අකුරු ලස්සනට පැහැදිලිව ලියන්න ඕනේ. පාට පෑන් භාවිත කරලා ලියන්න ඕනේ. හරිද? කපල කොටල ඔහි සටහන ලියන්නම් වාලේ ලියන්න බෑ. පිළිවෙලට නිවැරදිව ලස්සනට ලියන්න ඕනේ. හරිද? පෑනෙන් ලියන්න ඕනේ. පැන්සලෙන් ලියන්න බෑ. පෑනෙන් ලියන්න ඕනේ. හරි. ඒකටම ලියා ගන්න. ඔන්න අපි රෝඩි කියන කොටසේ ඉහේ මලක් පිපුණි යකා නැංගේය දිවෙන් දිව ගාගෙන දිහි කපන්නට ওই ටික ලියලා තියෙන්න ඕනේ. ඊළඟට ඒකටම ලියා ගන්න හොරගල් අහුලන්නට පොතේ තිබ්බනේ එහෙම නේද? හොරගල් අහුලන්නට හොරගල් අහුලන්නට හොරගල් අහුලනවා කියන එක තමයි රූඩි ඉඟිබැකිය පොතේ තිබුණ විදිහටම අපි ලියාගමු. හොරගල් අහුලන්නට හොරගල් අහුලන්නට හොරගල් අහුලන්නට. හරි. ඊළඟට යුගල පද ටික මේ ටික ලියාගමු. දුක් මහන්සි හේනක් කුඹුරක් හයි හත්තිය කල්යල් සැපසා සාත්තු සප්පායම් කියලා පොතේ තිබ්බ. එහෙම ලියාගමු සැපසාත්තු නෙවෙයි සාත්තු සප්පායම්. එතකොට මෙන්න මේ වචනේ නිවැරදි වෙන්න ඕනේ. පොතේ තිබුණ විදිහටම ලියා ගන්න ඔයාලගේ පාඩමේ සාත්තු සප්පාය. දවසට දෙකට හැදුණු වැඩුණු හිමිදිරි පාන්දර ලහි ලහියේ වටපිට අහුමුළු වකා මකා ලියලා ඉවර වෙලා අත උස්සන්න පුළුවන්. අත ඉස්සුවාම ප්‍රමාණවත්. හරි. ලියන දුවල පුතාලා ලියමු. ඊට පස්සේ තව මේකට එකතු වෙන්න ඕනි යුගල පද ටික ටීචර් කියන්න. හරි. එහෙනම් පුතේ මේ සැප සාත්තු කියන එක සාත්තු සප්පායම් කියලා නිවැරදි වෙන්න ඕනේ. ඒකටම බලන්න මෙන්න මේ කොටසත් ඔයාලා ලියලා තියෙනවද කියලා ලියලා තිබ්බනම් නැවත ලියන්න එපා. නැත්තම් ලියා ගන්න සිතා මතා. තියෙනවනම් ලියා ගන්න එපා. සිතා මතා. හරිද? ඊළඟට සරුසාර කියලා පොතේ තිබ්බා. සරුසාර. සරුසාර. සිතා මතා. හරි බරි. හරි බරි. අකා මකා තියෙනවා සාතු සප්පායන් තියෙනවා නේ. හරි. ඊළඟට අපි යමු පුතේ පස්තාව පිරුළු ගොඩට. පස්තාව පිරුළු එකේ අත හයිය නම් බත නොවරදි ඒක ලියා ගන්න. ඇත්තක් කියා පැත්තක් ගියත් කමක් නැත. ඔව් ඒකත් ලියා ගන්න. කන්න දීපු අත හපා කෑවා වගේ එකත් ලියා ගන්න. මේකට එකතු කරන්න වෙඩි කෑ ඌරෙකු කියන එක. මෙන්න මේක. වෙඩි කෑ ඌරෙකු. වෙඩි කෑ ඌරෙකු මෙන්. වෙඩි කෑ ඌරෙකු මෙන් කියන පස්තාව පිරුල එකතු කරන්න. මේ තුනත් ලියා ගන්න. හරි. ලියාගෙන ඉවර වෙලා දෙව්දුන් පුතා කියමු ලියාගත රූඩි යුගලපද පස්තාව පිරුල. හරි පුතේ ලියලා ඉවර වෙලා කියන්න. හරි ටීචර්. හරි කියන්න බලන්න පුතේ.
ටීචර් රූඩි ටිකක් කියන්න ඕනද? ඕ අපි හැමෝම නැවත පරීක්ෂා කරලා බලමු. හරි. කියන්න පුතේ මුලින්ම රූඩි. රූඩි ඉහේ මලක් පිපුණි. යකා නැග්ගේය. දිවෙන් දිව ගාගෙන දෙහි කපන්නට හොරගල් අහුලන්නට යුගලපද දුක් මහන්සි හේනක් කුඹුරක් හයි හත්තිය කල්යාල් දවසට දෙකට හැදුණු වැඩුණු හිමිදිරි පාන්දර ලහි ලහියේ වටපිට සාතු සප්පායම් අහුමුළු අකාමකා සිතාමතා සරුසාර හරිබරි ප්‍රස්සා පිරුළු අත හයියනම් බත නොවරදී ඇත්තක් කියා පැත්තක් ගියත් කමක් නැත කන්න දීපු අත සපා කෑවා වගේ වෙඩි කෑ ඌරෙකු මෙන්. හරි. ගොඩක් හොඳයි පුතේ. නිවැරදිව ලියාගෙන තියෙනවා. එහෙනම් අපි ඊළඟට යමු ඊළඟ අභ්‍යාසය කරන්න. හරි. මේකේ පිළිතුරු ටීචර් කියනවා. නමුත් මගේ පුතාට ඉස්සෙල්ලාම කලින් මේ ටික කරන්න ඕනේ. අපි බලමු කීයක් හරි ගන්න පුළුවන්ද නිවැරදිව ලියන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අපි හරි වැරදි බලමු. හරි වැරදි බලලා අපි මේ ටික පාඩම් කරගන්න අවශ්‍ය වෙනවා. හරිද? හරි. හොඳයි පුතේ. එහෙනම් අංක 2ට අදාළ ප්‍රශ්නේ තනියම කරමු. තීරුවට ගැලපෙන අදහස තීරුවෙන් තෝරා ලියන්න කියලා ලියලා තීරුව කියලා ලියලා ඇඟිලි ගනිමින් හිටියා කෙටි ඉරක් ඇඟිලි ගනිමින් හිටියා කියලා තීරුව ආතීරුව ලිව්වේ නැතත් කමන්නේ ඇඟිලි ගනිමින් හිටියා කෙටි ඉරක් නිවැරදි පිළිතුර තෝරලා ඉදිරියෙන් ලියන්න. අමු කැවිලා කෙටි ඉරක් නිවැරදි පිළිතුර තෝරලා ඉදිරියෙන් ලියන්න. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. ඉවර වුණු දුවල පුතාලට අත උස්සන්න පුළුවන්. අපි මේ පළවෙනි පාඩමේ සාම්ප්‍රදායික යෙදුම් වලට අදාළව තියෙන ලිඛිත අභ්‍යාස වලට පිළිතුරු ලියන ගමන් ඉන්නේ මේ දැන් සම්බන්ධ වුණු දුවල පුතාලට තමයි මේ පණිවිඩය. අපි අංක 1 කරලා ඉවරයි 2 සඳහා පිළිතුරු ලියන්න කිව්වා. හරි. අපි දැන් පිළිතුරු සාකච්ඡා කරමුද? ලියන දුවල පුතාලා ඉන්නවද? තව වෙලාව අවශ්‍යද? ඉන්නවද? හරි. හොඳයි පුතේ ලියන්න එහෙනම්. හැමෝම කැමරා ඔන් කරගෙන ඉමු. කනෙක්ෂන් එකේ ගැටලුවක් තියෙන දුවල පුතාලා ටීචර්ට chat එකට දාමු. සාධාරණ හේතුවක් නම් කමක් නැහැ. හරි. කාටද ඔව්. හරි. මං හිතනවා දැන් හරි පුතේ. මං හිතනවා දැන් ඔයාලට වෙලාව ඇති කියලා ඔන්න අපි සාකච්ඡා කරන්න හදන්නේ. රතු පෑනක් අතට ගන්නකෝ. රතු පෑනක් තීරුවට ගැලපෙන අදහස තීරුවෙන් තෝරා ලියන්න තියෙන්නේ ඇඟිලි ගනිමින් හිටියා. මොකක්ද ඔයාලා ගත්ත පිළිතුර? ඇඟිලි ගනිමින් හිටියා. සතුටින් හා අපේක්ෂාවෙන් සිටියා. හරියට හරි විහිඳී ඇඟිලි ගනිමින් හිටියා කියන එකට පිළිතුර තමයි සතුටින් හා අපේක්ෂාවෙන් හිටියා. සතුටින් හා අපේක්ෂාවෙන් හිටියා. අමු කැවිලා වැරදි අවබෝධයක සිටීම. හරියට හරි. ඊළඟට කිඹුල් කඳුළු හෙලීම. කිඹුල් කඳුළු හෙලීම. බොරු කියමින් මවා පෑම. බොරු කියමින් මවා පෑම. අන්තිම ඉත්තත් ඇදීම. අවසාන උත්සාහයක් ගැනීම. අවසාන උත්සාහයක් ගැනීම. පොරකටු ගෙවිලා. පොරකටු ගෙවිලා කියන්නේ බලය පිරිහිලා. ඒක හරි. මේ පොරකටු කියන්නේ මොකක්ද කියලා චුට්ටක් මම පැහැදිලි කරන්නම් පුතේ. කුකුලගේ කකුලේ නැත්නම් කුකුලගේ පයේ ඉහළින් පිටිපස්සට විහිදිලා තියෙන උල් කටුවට පොරකටු කියලා කියනවා. කුකුළු නින්ද. ස්වල්ප වේලාවක නින්දට අපි කියනවා කුකුළු නින්ද. කොනිස්සන්ට දැල් දානවා. නිෂ්ඵල ක්‍රියාවක යෙදීම වැඩක් නැති ප්‍රතිඵල නැති නේද? නිෂ්ඵල ක්‍රියාවක යෙදීම අපි කියනවා කොනිස්සන්ට දැල් දානවා. එකා යකා වෙලා දරුවෙකුගේ අකීකරුකම බක තපස් රැකීම. විභාගෙට ඉහළ ශ්‍රේණිවල එහෙම විභාගෙට ඇවිල්ලා තියෙනවා. බක තපස් රැකීම බොරු සීලයක් පෙන්වීම. කෙත්තට පොල්ල වගේ.
එකට එකට එක කිරීම ගොඩක් හොඳයි. සියල්ලම නිවැරදි. ගොඩාක් දෙනෙක්ගේ ගොඩක් හොඳයි. තාමත් හොඳයි. දැන් එහෙනම් අපි මියුට් කරගෙන මේ ටික පාඩම් කරගන්න තමයි යන්නේ. මොකද මේ කොටස් විභාගෙට අහලා තියෙනවා. සාම්ප්‍රදායික යෙදුම් මේ ටික අපි පාඩම් කරගමු. ඒ වගේම රචනා ලියනකොට හැකිතාක් මේ සාම්ප්‍රදායික යෙදුම් අන්තිම ඉත්තේදීම නේද? ඒ වගේම කෝනිසන්ට දැල් දානවා. ඒ වගේ මේ තියෙන සාම්ප්‍රදායික යෙදුම් පුතේ මේ ඇතුළත් කරන රචනාවේ තියෙන නිර්මාණාත්මක භාවය වැඩි වෙනවා. ඔයාලගේ භාෂා විලාසය ලස්සන වෙනවා. ලකුණු වැඩි වෙනවා කියන දේ වඩාත් හොඳින් ඔයාලට පරීක්ෂකයට පැහැදිලි කරන්න තහවුරු කරන්න පුළුවන්. ඒ නිසා හැකිතාක් රචනාවට පස්තාපිලු ඉඟිවේකි රූඩි දාලා ලස්සනට රචනාව ලියන්නත් අමතක කරන්න එපා. හරි. එහෙනම් දැන් සම්බන්ධුණු දුවල පුතාලට නැවත ටීචර් පිළිතුරු ටික කියනවා. ලියපු දුවල පුතාලා එහෙනම් පාඩම් කරගන්න ඕනේ ටීචර් අහනවා. ඇඟිලි ගනිමින් හිටියා සතුටින් හා අපේක්ෂාවෙන් හිටියා. අමු කැවිලා වැරදි අවබෝධයක සිටීම. කිඹුල් කඳුළු හෙරීම බොරු කියමින් මවා පෑම. අන්තිම ඉත්තත් ඇදීම අවසාන උත්සාහයක් ගැනීම. පොඩකටු ගෙවිලා බලේ පිරිහිලා. කුකුළු නින්ද ස්වල්ප වේලාවක නින්ද. කෝනිස්සන්ට දැල් දානවා නිෂ්ඵල ක්‍රියාවක යෙදීම. එකා යකා වෙලා දරුවෙකුගේ අකීකරුකම බක තපස් රැකීම. බොරු සීලයක් පෙන්වීම. කැත්තට පොල්ල වගේ එකට එක කිරීම. හරිද? කිඹුල් කඳුළු හෙලීම කියන්නේ බොරු කියමින් මවා පෑම. හරි. පාඩම් කරගමු පොතේ ඉක්මනින්ම. හරි. ඔන්න හැමෝම කැම්මක ඕන් කරන්න ඕනේ පාඩම් කරලා ඉවර වෙලා. මං අහන දුව හරි පුතා හරි මට පිළිතුරු ලබා දෙන්න ඕනේ. පාඩම් නැත්තම් ඇත්තටම පාඩම් නෑ කියන්න ටීචර් පාඩම් කරගන්න වෙලාව දෙනවා. තමන්ට අවංක වෙලා හොඳ දුවල පුතාලා වගේ පිළිතුරු ලබා දෙන්න ඕනේ. පළවෙනි වාර විභාගෙට එන්න මේ සාම්ප්‍රදායික යෙදුම් ගොඩාක් ඉඩකඩ තියෙනවා ඇවිල්ලත් තියෙනවා. ගොඩක් දුරට මේ ආශ්‍රිතව ප්‍රශ්න සැකසෙනවා. ඒ නිසා අපි පාඩම් කරගමු. පාඩම් කරගන්න වෙලාව ඇතිද පුතේ? ටීචර් දැන් අහන්නද? හරි. එහෙනම් හැමෝම දැන් එහෙනම් වෙලාව ඇතිනේ. හරි. එහෙනම් හැමෝම කැම් එක ඔන් කරගන්නකෝ. හොඳ දුවල පුතාලා වගේ හැමෝම කැම් එක ඔන් කරගමු. ඔන්න මුලින්ම අවස්ථාව දෙනවා මම රශ්මිත පුතාට. රශ්මිත පුතා මට කියන්න බලන්න. ඇඟිලි ගනිමින් හිටියා. මොකක්ද ඒ කියන්නේ? මේ ඉඟිවැකියේ තේරුම සතුටින් හා අපේක්ෂාවෙන් හිටියා. ගොඩක් හොඳයි. ඊළඟ අවස්ථාව මෙතුකි පුතාට බක තපස් රැකීම. සීලයක් පෙන්වීම. බොරු සීලයක් පෙන්වීම. ඊළඟට පුතේ ගොඩක් හොඳයි. මහිරු පුතාට තමයි ඊළඟ අවස්ථාව. පුතේ කුකුළු නින්ද කියන්නේ. ස්වල්ප වේලාවක නින්ද. හරි පුතේ. විහිදී පොරකටු ගෙවිලා කියන්නේ. බලය පිරිහි. බලය පිරිහි. ඊළඟ හරි පුතේ. දෙව්දුන් කිඹුල් කඳුළු හෙලීම කියන්නේ මොකක්ද? බොරු කියමින් මවා පෑම. බොරු කියමින් මවා පෑම නේද? හරි පුතේ. ඊළඟට කැත්තට පොල්ල වගේ කියලා කියන්නේ මොකක්ද? මේ අවස්ථාව මම ලබා දෙනවා දුරාශ පුතාට. එකට එක කීම. එකට එක කිරීම. හරි. හොඳයි පුතේ. ඊළඟට ලිසාරා අන්තිම ඉත්තත් ඇදීම. අවසාන උත්සාහයත් ගැනීම. හරි. ඊළඟට දෙව්දුන් පුතා කියන්න අමු කැවිලා. වැරදි අවබෝධයකම වැරදි අවබෝධයක සිටීම. හරි. හරි හොඳයි. අද අලුතෙන් සම්බන්ධ වුණු පුතාට කියන්න පුළුවන්ද යාළුවා? දෙව්දුන් යාළුවා කිව්වා නේද අමු කැවිලා කියන එකට තේරුම? හරි. කියන්න බලන්න තාලි පුතේ අමු කැවිලා. පුළුවන්ද? අමු කැවිලා කියන්නේ පුතා කියනවා ඇති. සමහර විට ටීචර්ට කනෙක්ෂන් එකේ ගැටලුවක්. ඕ. හරි. 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 හරි.
අමු කැවිලා කියන්නේ වැරදි අවබෝධයක සිටීම. හරි. ගොඩක් හොඳයි. ඔයාලා හැමෝම හොඳින් පාඩම් දුන්නා. ගොඩාක් හොඳයි. දැන් එහෙනම් අපි අංක 3 ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න යන්නේ. මෙන්න මෙහෙමයි මේ විදිහට තීරු බෙදා ගන්න ඕනේ. හැබැයි තීරු ටිකක් මේ ප්‍රමාණයට වඩා වැඩිපුර ඉඩ තියාගන්න. එක් එක් තීරු විහිද මොකද අපි පැහැදිලිව ලස්සනට පහලට ලියාගමු මේවා. එක් එක් තීරුවේදී දී ඇති උදාහරණයට අනුව සුදුසු යුගල පද යොදා පහත සඳහන් වගුව සම්පූර්ණ කරන්න. මේ විදිහට පිටපත් කරන්න. ඊට පස්සේ පැන්සලක් අතට ගන්න. හරිද? ඊට පස්සේ තමයි ටීචර්ත් එක්ක තමයි මේකේ පිළිතුරු සම්පූර්ණ කරන්නේ. හරි. පිටපත් කරගෙන අත උස්සමු. ටීචර් වකුරේ දිගින්ද වැඩි කරන්න ඕනේ පළලින්ද වැඩි කරන්න ඕනේ. පහලට ලියන්න. දිගින් තිබ්බට කමක් නැහැ පුතේ. දිගින් වැඩි වෙන තරමට හොඳයි. Thank you teacher. ඔව් පළලින් අපි එක යුගල පදයක වගේ ප්‍රමාණයක් ලියන්න වගේ ඉඩ තියාගමු. එතකොට පද යුගලයක් ලියවෙනවා. යුගල පදයක් ලියන්න තියලා ඒ යුගල පද ටික පහලටනේ ලියවෙන්නේ. නිසා දිගින් වැඩි ප්‍රමාණයක් තියන්න. මීට වැඩිය තව ප්‍රමාණය වැඩි කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. හරි. එහෙනම් බලමු පුතේ. බලන්න පැන්සලක් අතට ගන්න. සුව පහසුව. සුව පහ මේ යුගල පදනේ තියෙන්නේ නේද? අපිට මේ යුගල පද වර්ගීකරණය කරන්න පුළුවන්. නේද? එක් එක් යුගල පදේ තියෙන ලක්ෂණය අනුව නේද? එතකොට සුව පහසුව කියලා ගත්තාම මොකක්ද මේ මොන යුගල පද වර්ගීකරණයටද අපිට මේක ඇතුළත් කරන්න පුළුවන්? සුව පහසුව. සුව කියන්නේ පහසුවට නේද? පහසුව කියන්නේ සුව. ඒ දෙකේම එකම අර්ථයක්, තේරුමක්, අදහසක් නේද තියෙන්නේ. එහෙනම් අපිට මොකක්ද ගන්න පුළුවන් මේ සඳහා? සමානාර්ථ යුගල පද නේද? එහෙනම් සමානාර්ථ පද යුගලයක් තමයි යෙදලා තියෙන්නේ. ඉච්චර දීර්ඝව ලියා ගන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩයි නිද තියෙන්නේ මේ මෙන්න මෙතනින් ලියා ගන්න සමානාර්ථ කියලා. පුංචි ඔයාලට අවබෝධ වෙන්න පාඩම් කරනකොට විභාගෙට කලින් අදහසක් ගන්න සමානාර්ථ යුගල පද නැත්නම් සමානාර්ථ කියන වචනේ උඩින් ලියා ගන්න. හරිද? එතකොට සමානාර්ථ යුගල පද තමයි ළමයි අපි මේ තීරුවේ ලියන්නේ. හරි. ඊළඟට එන්නකෝ ඊළඟට මහිරු බලන්න ඈත මෑත. ඈත මෑත කිව්වහම මොකක්ද අදහස ඔයාලට හිතෙන්නේ? ඈත මෑත. විරුද්ධාර්ථ යුගල පද. විරුද්ධාර්ථ යුගල පද. එහෙනම් විරුද්ධ කියලා පුතේ ලියා ගන්න. විරුද්ධ වියන්න රුයන්න අල්ප ප්‍රාණ අල්දායන මහ ප්‍රාණ දයන්න විරුද්ධ. ලටපට කිව්වහම ලටපට මොකක්ද මේ ලටපටේ? ලටපට කිව්වහම ලටපට මොකද්ද? ලටපට කියනකොට අර්ථයක් නැති අර්ථ විරහිත නේද? දෙකේම තේරුමක් නැහැ. අර්ථයක් නැති යුගල පද තමයි ලටපට කියන්නේ. නමුත් මේ ලටපට ලට්ට ලොට්ට අඩුම කුඩුම තක්කු මුක්කු වගේ මේ වර්ගීකරණයට අදාළ යුගල පද නේද? අර්ථයක් නැති වුණාට මේ පද දෙකම එකට යෙදීමේදී යම් කිසි අර්ථයක් ජනනය වෙනවා. යම් කිසි අර්ථයක් මතුවෙනවා. එහෙනම් ලටපට කියන එකකින් උඩින් ලියා ගන්න අර්ථයක් නැති යුගල පද. හැබැයි මේ දෙක එකට යෙදෙනකොට යම්කිසි අදහසක් ජනනය වෙනවා. ගැළපෙන වාක්‍යවලට තමයි යොදන්න ඕනේ. හරි. ඊළඟට බලන්න රොඩු බොඩු. රොඩු කියන එකට රොඩු කියන පදයට අර්ථයක් තියෙනවා. බොඩු කියන එකට අර්ථයක් නැහැ. නේද? එහෙනම් අපිට කියන්න පුළුවන් එක පදයක පමණ එක් පදයක අර්ථයේ සහිත නේද? අනෙක් පදයේ අර්ථ රහිත අර්ථයක් නැති නේද? යුගල පදයේ දීමක් තමයි තියෙන්නේ. එහෙනම් එක් පදයක පමණක් අර්ථයේ සහිත නැත්නම් එක් පදයක් එකක අර්ථයක් ඇති නැත්නම් එක් පදයක අර්ථයක් ඇති කියලා ලියාගන්න. එක් පදයක අර්ථයක් ඇති. ඊළඟට කවා පොවා කියන එක කවා පොවා. කවා කවනවා පොවනවා. කවා පොවා. සිතා බලා දුව පැන නේද? ලියා කියා හදා වඩා. මේව මොනවද? කවා පොවා. විරුද්ධාර්ථ
නෑ පුතේ මේවා කවා කියන්නේ මේවා පූර්ව ක්‍රියාවක් නේද? පොවා කියන එක පූර්ව ක්‍රියාව. එහෙනම් පූර්ව ක්‍රියා නේද? මෙතන නම් කවා පොවා කියන එක අසමාන එකිනෙකට අසමාන පූර්ව ක්‍රියා කියන එක ගන්න පුළුවන් අපිට. පූර්ව ක්‍රියා යෙදුනේ යුගල පද නැත්තම් ලියා ගන්න එකිනෙකට අසමාන පූර්ව ක්‍රියා පද. ඒ යුගලයක් යෙදිලා තියෙන එකිනෙකට අසමාන පූර්ව ක්‍රියා යෙදුණු යුගල පද. එකිනෙකට අසමාන පූර්ව ක්‍රියා යුගල පද. හරි දැන් හිතනවා මං හිතනවා ඔයා මගේ පුතාලට දැන් එහෙනම් ලේසියෙන්ම මේක සම්පූර්ණ කරන්න පුළුවන්. මේ සඳහා මම වගුවක් පෙන්නනවා. හැබැයි මේ වගුවේ තියෙන සියල්ලම නිවැරදි නෙවෙයි. ඔයාලට මේක සම්පූර්ණ කරන්න කොහොමද කියලා අදහසක් ගන්න තමයි ටීචර් පෙන්නන්නේ. ටීචර් කියන අර කලින් වගේම ටීචර් කියන ඒවා පමණක්. හරිද? මෙන්න මේ විදිහට පහලට පිටපත් කරගෙන යමු. හරිද? මේ විදිහට තමයි එතකොට පිටපත් කරන්නේ. නමුත් ටීචර් කිය මෙතනිනුත් ටීචර් තෝරලා දෙන ඒවා පමණයි පිටපත් කරන්නේ සහ ටීචර් කියන්නේ. හරි ඉස්සෙල්ලාම අපි යමු සමානාර්ථ යුගල පදවලට. හරිද? ලියා ගන්න මේ ටික සමානාර්ථ. හරිද? මිල මුදල් සමානාර්ථ මිල මුදල්. මෙතන තියෙන ඒවා ලියන්න එපා. ඔව්. පැන්සලෙන්ද පෑනෙන්ද ටීචර් ඔයා පෑනෙන් ලියාගන්නේ? අනිවාර්යයෙන්ම පෑනෙන් ලස්සනට ලියා ගන්න ඕනේ කළු පෑන හෝ නිල් පෑනෙන් පහලට ලියාගෙන පැන්සලෙන් අපි අර වර්ගීකරණයට තේමාව මාතෘකාව මොන වර්ගීකරණයටද අදාළ වෙන්නේ කියලා පමණයි ලියුවේ. මෙන්න මේ ටික පමණයි. හරිද? හරි ලියා ගන්න මිල මුදල් වැහි වරුසා මෙතන සමහර පද නිවැරදි සමහර පද නිවැරදි නැහැ. ඒ අදාළ වර්ගීකරණයට අයිති වෙන්නේ නැහැ. ඒ නිසා ටීචර් කියන ටික පමණක් ලියාගෙන මේ විදිහට තමයි එතකොට පහලට ලියන්නේ. මිල මුදල් වැහි වරුසා බණ දහම් යාන වාහන සමිති සමාගම් දුගී දුප්පත් වෙහෙර විහාර කෙලි සෙල්ලම් මිල මුදල් වැහි වරුසා බණ දහම් බණ මුරුදචන යන්න බණ දහම් යාන වාහන සමිති සමාගම් දුගී දුප්පත් වෙහෙර විහාර කෙලි සෙල්ලම් කියන්න මුරුදච ලියන්න කෙලි සෙල්ලම් නැන නුවණ දන්තච නයන්න මුරුදච නයන්න ඊළඟට දන්තච නුයන්න වයන්න මූර්ධච නයන්න නැන නුවණ රැකී රක්ෂා නැන නුවණ රැකී රක්ෂා. හරි ඊළඟට අපි එනවා ඈත මෑත විරුද්ධ යුගල පද. හරිද? දුක සැප දැන් මේ විරුද්ධාර්ථ යුගල පද කියන්නේ දුක සැප හොඳ නරක දුක සැප හොඳ නරක පින් පව් උගත් නූගත් බාල මහලු බාල මේ මෙතන තියෙන නිවැරදි බාල මහලු බායන්න දන්තචලා යන්න මයන්න හයන්න දන්තචලු යන්න බාල මහලු ඊළඟට ඇති නැති අඩු වැඩි ඇති නැති අඩු වැඩි ගුණ දොස් ගුයන්න මුරුදච නයන්න ගුණ දොස්
අග මුල. ඔව් මහලු කියනකොට මහලු කියලා මෙතන ලියලා තිනවා වැරදි. මේ විදිහට ලියන්න එපා. මහලු කියලා මෙහෙම ලියන්නේ. මෘදුච ලියන්න මෙතන ලියන්නේ. මහලු කියලා මේ විදිහට මහලු කියලා ලියන්නේ මහල්ලා මහලු නේද? මහලු කියලා දෙනකොට මයන්න හයන දන්තච ලියන්න වෙන්න ඕනේ. දන්තච ලියන්න. හරිද? දන්තච ලියන්න ඕනේ. මහල්ලා තමයි මහලු වෙන්නේ. මහල්ලා මහලු. ඒතර දන්තච ලියන්න. හරි. ඒ ටික ප්‍රමාණවත්. ඊළඟට අපි යමු අර්ථයක් නැති නේද? අර්ථයක් නැති අර්ථයක් රහිත පද යුගලයක් යෙදීමේ. පුතාලගේ වර්ගීකරණයේ තියෙන මොකක්ද කියන්න? ලට්ටපටනේ හරි. එහෙනම් ලියා ගන්න මේ විදිහට ලට්ටපටයකට ජරමර ජරමර ආනපාන ජරමර ආනපාන වංහුන් 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 තක්කු මුක්කු තක්කු මුක්කු ලටපට ජරමර ආනපාන වංහුන් තක්කු මුක්කු තක්කු මුක්කු ඕපදූප ඕපදූප අනං මනං අනං මනං අයන්න දන්තජන යන්න බිඳුව මයන්න දන්තජන යන බිඳුව අනම් මනං ලවක් දෙවක් ලවක් දෙවක් ලවක් දෙවක් තොරතෝංචි 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 අඩුම කුඩුම තොරතෝංචි අඩුම කුඩුම අඩුම කුඩුම ලට්ට ලොට්ට ලට්ට ලොට්ට ලට්ට ලොට්ට හරි ඊළඟට එමු රොඩු බොඩු කියන එක එක පදයක පමණක් අර්ථයක් එක් පදයක අර්ථයක් සහිත අනිත් පදයේ අර්ථ රහිත අර්ථ විරහිත නේද ලියා ගන්න බඩු මුට්ටු බඩු කියන එකට අර්ථයක් තියෙනවා මුට්ටු කියන එකට නෑ බඩු මුට්ටු බඩු මුට්ටු බඩු මුට්ටු කුලීමලි 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 ගමන් බිමන් ගමන් බිමන් බඩු මුට්ටු කුලීමලි ගමන් බිමන් ළමයි බමයි ළමයි බමයි මුදල් හදල් මුදල් හදල් පඩි නඩි බාරහාර බාරහාර උදව් පදව් උදව් පදව් උදව් පදව් ඉඩම් කඩම් තරහ මරහ උදව් පදව් තරහ මරහ ඉඩම් කඩම් තොවිල් පවිල් තොවිල් පවිල් බඩු මුට්ටු කුලීමලි ගමන් බිමන් ළමයි බමයි මුදල් හදල් පඩිනඩි බාරහාර කුලමල උදව් පදව් තරහ මරහ ඉඩම් කඩම් තොවිල් පවිල් හරිද ඊළඟට කවාපෝවා එකිනෙකට අසමාන පූර්ව ක්‍රියාපද යුගලයක් යෙදීම සිතා බලා කවාපෝවා නටා ගයා සිතා බලා සිතා බලා දුව පැන දුව පැන බලා කියා ලියා කියා ලියා කියා හදා වඩා
හදා වඩා. කර කියා. කර කියා. තලා පෙලා. තලා මූර්ධජලායන පෙලා මූර්ධජලායන. තලා පෙලා. නටා ගයා. ගයා වයා. නටා ගයා. නටා ගයා. උයා පියා. උයා පියා. ගයා වයා. නටා ගයා. සොයා බලා. හරි. කීපයක් හරි ලියාගත්තා නම් ප්‍රමාණවත් ඒ ටිකේ. හරි. ලියාගත්ත පිළිතුරු ටික කියන්න බලන්න දෙව්දුන් පුතා සමානාර්ථ පද යුගලයේදීම සමානාර්ථ. සුව පහස්ව සමානාර්ථ යුගල පද මිල මුදල් වැහි වරුසා බණ දහම් යාන වාහන සමිති සමාගම් දුගී දුප්පත් වෙහෙර විහාර කෙලිසෙල්ලම් නැන නුවණ රැකී රක්ෂා හරි හොඳයි පුතේ විරුද්ධ ඒවා. ඈත මෑත විරුද්ධ යුගල පද දුක සැප හොඳ නරක පින්පව් උගත් නූගත් බාල මහලු ඇති නැති අඩු වැඩි ගුණ දොස් අගමුල බාල මහලු. හරි හොඳයි පුතේ හැමෝම චෙක් කරලා බලන්න පරීක්ෂා කරලා බලන්න ලියපු පිළිතුරු නිවැරදිද කියලා. ඊළඟට තුන්වෙනි එක දෙකේම අර්ථ විරහිත. ලටපට අර්ථයක් නැති ජරමර යාන වාහන වන් හුන් තක්කු මුක්කු ඕපදූප අනම් මනම් ලවක් දෙවක් තොර තෝංචි ලට්ට ලොට්ට අඩුම කුඩුම කියලාත් ලියාගන්න එකට. අඩුම කුඩුම. ඊළඟට රොඩු බොඩු එක් පදයක් නිවැරදි එක් පදයක අර්ථයක් ඇති. ඒක මාතෘකාවම මෙහෙම ලියාගන්න එක පදයක අර්ථයක් ඇති කියලා. එක පදයක අර්ථයක් ඇති. හරි. බඩු මුට්ටු කුලී මලී ගමන් බිමන් ළමයි බමයි මුදල් හදල් පඩි නඩි බාරහාර උදව් පදව් ඉඩම් කඩම් තරහ මරහ තොවිල් පවිල් පවා ඔව් හරි. ඊළඟට එකිනෙකට සමාන අසමාන මෙහෙම ලියාගන්න එකිනෙකට අසමාන පූර්ව ක්‍රියාපද යුගලයක් යෙදීම. මොකද්ද? එකිනෙකට අසමාන පූර්ව ක්‍රියාපද යුගලයක් යෙදීම. එකිනෙකට අසමාන පූර්ව ක්‍රියාපද යුගලයක් යෙදීම. හරි. ඒ ටිකත් කියමු. සිතා බලා නටා ගයා දුව පැන ලියා කියා හදා වඩා කර කියා තලා පෙලා ගයා වයා උයා පියා. හරි. ගොඩක් හොඳයි පුතේ. නිවැරදිව ලියාගෙන තියෙනවා. දැන් එහෙනම් අපි හුඟක් වෙලා වැඩ කරපු නිසා ඔයාලට පුංචි විවේක කාලයක් දෙනවා වතුර ටිකක් බීලා එන්න. වතුර ටිකක් බීලා ටීචර් මහන්සි යන පොඩි වීඩියෝ එකකුත් පෙන්නනවා. ඒකත් බලලා වතුර ටිකකුත් බීලා ඇවිල්ලා ටීචර්ට පාඩම් කරලා දෙන්න ඕනේ මේ ලියාගත්ත එක වර්ගීකරණයට අදාළව නිදසුන් 3 බැගින් පාඩම් කරගන්න ඕනේ. සමානාර්ථ පද යුගල. සමානාර්ථ යුගල පද. මිල මුදල් සමිති සමාගම් දුකී දුප්පත්. ඊළඟට විරුද්ධ යුගල පද. දුක සැප හොඳ නරක පින්පව්. අන්න එහෙම. ඊළඟට එක් පදයක අර්ථයක් සහිත බඩු මුට්ටු නේද? තරහ මරහ තොවිල් පවිල්. ඔන්න ඔහොම 3 බැගින් දෙන්න ඕනේ. හරිද? හරි. මේ වීඩියෝ එකත් බලලා වතුර ටිකක් බීලා ඊට පස්සේ පාඩම් කරලා දෙන්න හොඳ දුවල පුතාලා වගේ. විහිඳි පුතාගෙන් මම මුලින්ම අහන්නම් කියන්න බලන්න පුතේ විරුද්ධාර්ථ යුගල පද 3. දුක සැප
හොඳ නරක පින් පව්. ගොඩක් හොඳයි. ඊළඟට ලිසාර පුතා මට කියන්න බලන්න අසමාන පූර්ව ක්‍රියා කියන එකට අසමාන පූර්ව ක්‍රියා යුගල පද. සිතා බලා නටා ගයා දුව පැන. නිවැරදි පුතේ. ඊළඟට කියන්න බලන්න දෙව්දුන් පුතා සමානාර්ථ යුගල පද. මිල මුදල් වැහි වරුසා බණ දහම්. හරි හොඳයි පුතේ. ඊළඟට රශ්මිත පුතා රශ්මිත කියන්න එක පදයක පමණක් අර්ථයක් ඇති යුගල පද. බඩු මුට්ටු මුදල් හදල් ළමයි බමයි. හරි හොඳයි පුතේ. ඊළඟට කාටද පාඩම්? හරි. මෙතුකි පුතා ඊළඟට කියන්න සමානාර්ථ යුගල පද. මිල මුදල් වැහි වරුසා බණ දහම්. හරි හොඳයි පුතේ. ඊළඟට මහිරු පුතා කියන්න බලන්න එක් පදයක අර්ථයක් සහිත යුගල පද. මුදල් හදල් මුදල් හදල් බඩු බඩු මුට්ටු හා ළමයි ළමයි බමයි නේද? හරි. ඊළඟට දුරාශ පුතා කියන්න විරුද්ධාර්ථ යුගල පද. හොඳ නරක දුක සැප උගත් නූගත්. උගත් නූගත්. හරි හොඳයි පුතේ. හැමෝම පාඩම් කරගන්න. මේ ශ්‍රේණියේදී විතරක් නෙවෙයි ඉහළ ශ්‍රේණිවලදී යනකොටත් අහනවා. අනිවාර්යයෙන්ම යුගල පද තියෙනවා පේපර් වල. ප්‍රශ්න වලට බොහෝ ඇවිල්ලා තියෙනවා යුගල පද ආශ්‍රිත. ප්‍රශ්නයේ හින්දා අනිවාර්යෙන් මේ වර්ගීකරණය පාඩම් කරගන්න කියලා ආදරෙන් මතක් කරනවා. අංක 4 මේ ටික මේ විදිහටම පිටපත් කරගෙන හිස්තැන් පුරවන්න බලන්න. ඊට පස්සේ වැරදිලා තිබුණොත් අපි ඒක කපලා නැත්නම් වැරදි දාලා රතු පෑනේ නිවැරදි පිළිතුර ලියා ගමු. හරියට නිවැරදිව ලියලා තිබුණොත් හරි දාගමු. හරි. අංක 4 කරන්න. අංක 4 ප්‍රශ්නේ පිටපත් කරගෙන පිළිතුරු ලියමු. කැම් එකත් ඔන් කරගෙන පටන් ගමු. හරි. අපි බලමුද තව වෙලාව අවශ්‍යද පුතේ? මෙතුකි පුතේ ලියලා ඉවරද? ලියනවද තාම? ඉවරයි. හරි. බලමු. ඔයාලා උත්තර දෙන්න පුතේ. ඇද්ද ලියනවද? හා හරි. හරි චූටි වෙලාවක් දෙන්න ලියන දුවල පුතාලා ඉන්න නිසා ඊට පස්සේ අපි කරන්න යන ප්‍රශ්නේ මොකක්ද කියලා මම පොඩ්ඩක් දැනුවත් කරන්නම්. 6 වෙනි ප්‍රශ්නේ. හරිද? අපි 5 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලියනවා. නමුත් අපි ඊළඟට යන්නේ 6 වෙනි ප්‍රශ්නේ කරන්න. හරිද? ඒ නිසා මේ ප්‍රශ්නෙට අවධානය ලබා දෙන්න. ඉවර දුවල පුතාලා ලියන දුවල පුතාලා ඉවර වුණාම කියන්න. හරි. උත්තර කියන්න පුතේ. ඇද්ද? ඔව් ඇද්ද කුද? ඇද්ද කුද? ළමයි බමයි. ඔව්. ඇදහිලි ඇදහිලි පිදවිලි කියලා ලියා ගන්න. හරිද? වඩාත් නිවැරදි ඇදහිලි පිදවිලි. ඇදහිලි පිදවිලි. පියන්න දයන්න වියන්න ලියන්න. ඇදහිලි පිදවිලි. ඇද කුද ඊළඟට ඇදහිලි පිදවිලි. ළමයි බමයි. නේද? කුඩු කේඩු කියලා කියනවා. කුඩු කේඩු. රැවුම් ගෙරවුම්. ඊළඟට පීඩන කියන එකට ඉදිරියෙන් එන්න ඕනේ. තාඩන නේද? තාඩන පීඩන. ඊළඟට කුඩුම කියන එකට ඉදිරියෙන් අඩුම. ඊළඟට බුද්ධ කියන එකට ඉදිරියෙන් සුද්ධ බුද්ධ නේද? සුද්ධ බුද්ධ. අල්ප ප්‍රාණ දයන්න තියෙන්නේ. ඊළඟට මාන්න තාන්න දොඩා අඬා දොඩා නේද? හඬා දොඩා
හඬා දොඩා අඬා දොඩා අඬා දොඩා. හරි. බලන්න ඇද කුදු ඇදහිලි පිදවිලි ළමයි පමයි කුඩු කේඩු රැවුම් ගෙරවුම් තාඩන පීඩන අඩුම කුඩුම සුද්ද බුද්ද තාන්න මාන්න අඬා දොඩා. හරිද? හරි. ඊළඟට 6 වෙනි ප්‍රශ්නෙට යමු පුතේ. මෙන්න මේ විදිහට තමයි අපිට කරන්න තියෙන්නේ. 6 පහත සඳහන් පිරුළු අදාළ කරගත හැක්කේ කෙබඳු අවස්ථාවක් විස්තර කිරීමටදයි පැහැදිලි කරන්න කියලා තියෙන උදාහරණයක් දීලා තිනවා. අල්ලපුවත්තත් නැහැ, පය ගහපුවත්තත් නැහැ. යම් තේරීමකදී දෙපැත්තටම ආශාවෙන් කටයුතු කිරීමට යෑමෙන් දෙපැත්තම අහිමි වීම. හරිද? එහෙනම් උදාහරණයක් දීලා තියෙනවා. එහෙනම් 6 වෙනි ප්‍රශ්නේ මෙන්න මේක පිටපත් කරගන්න. පිටපත් කළා රෝමි ලක්කම් 1 කියලා දාලා ණයාට අඳුකල වගේ කියලා ලියා ගන්න. හරිද? ලියලා ටීචර් පිළිතුරක් දෙනවා. ඒකේ රෝමි ලක්කම් 1ට අදාළ පිළිතුර පමණක් ලියා ගන්න. තවත් වාක්‍යයක් දෙනවා කොමාවක් දාලා ලියන්න. ඒ නිසා රෝමි ලක්කම් 1ට අදාළ පිළිතුර පමණක් ලියා ගන්න. හරි. ඉක්මනින් ප්‍රශ්නේ පිටපත් කරගමු බලන්න ඉක්මනින්. මේ විදිහට ලියා ගමු පිළිතුර. රෝමි ලක්කම් 1ට අදාළ පිළිතුර පමණක් පිටපත් කරන්න. රෝමි ලක්කම් 1ට අදාළ පිළිතුර පමණක් පිටපත් කරන්න. මොකක්ද? ණයට අඳුකල වගේ ණයට අඳුකල ඉතා අප්‍රියජනක දෙයක් ඒ වාගේ ඊටාම අකමැති බවක් පළ කිරීම කියලා ලියලා කොමාවක් දාගන්න. තවත් පිළිතුරක් ටීචර් දෙනවා. හරි ටීචර්. ඒකට ලියාගන්න මේ විදිහට අකමැත්තෙන් සිටින දෙදෙනෙකු එකිනෙක එකිනෙකා දුටු විට නැත්නම් හමු විට අකමැත්තෙන් සිටින දෙදෙනෙකු එකිනෙකා දුටු විට හරි. අංක 2 ලියා ගන්න. අංක 2 අපේ පොතේ තියෙන්නේ පෙළ පොතේ තියෙන්නේ උපාසක බලල්ලු මීයෝ දෙන්න අල්ලන වාලු කියලා. ඒ සඳහා මෙතන තියෙන පිළිතුර පමණ ප්‍රමාණවත්. ඒක ලියා ගන්න. වැඩිපුර ගුණ යහපත්කම් පිටතට පෙන්වන අය වැඩියෙන් නරක වැඩ කරන බව කීම. අංක 2 රෝමි ලක්කම් 2 අදාළ පිළිතුර පමණක් ඒ පිළිතුර පිටපත් කරගන්න. ඊළඟට අංක 3ට අදාළ පිළිතුර පිටපත් කරන්න යමු ටීචර් කියන ආකාරයට. ටීචර් තුන්වෙනි ප්‍රශ්නේ ලියා ගන්නද? අනිත් එක දෙවෙනි එක ලියලා ඉවර නම් ලියා ගන්න. එකට කෑවට බොක්ක වෙනස්ලු. එකට කෑවට බොක්ක වෙනස්ලු. ඒ සඳහා මෙහෙම ලියා ගන්න. එකට එක්ව කටයුතු කළත් ප්‍රතිලාභ ප්‍රයෝජන ගැනීම තමන්ට එකට එක්ව කටයුතු කළත් ප්‍රතිලාභ ප්‍රයෝජන ගැනීමේදී කියලා වෙන්න ඕනේ. ගැනීමේදී තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීම කියලා ලියා ගන්න. ලියන දුවල පුතාලට නැවත කියන්නම්. හරි. අංක 3ට අදාළව නැවත කියන්නම් පිළිතුර ඔයාලා ලියාගෙන ඉවර වුණාම අංක 2. හරි ලියා ගමු. එකට කෑවට බොක්ක වෙනස්ලු කියන පිරුළට අදාළ පිළිතුර එකට එක්ව කටයුතු කළත් ප්‍රතිලාභ ප්‍රයෝජන ගැනීමේදී කියලා ලියන්න. ප්‍රතිලාභ ප්‍රයෝජන ගැනීමේදී තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීම කියලා ලියා ගන්න. ලියලා අංක 4ට අදාළ ප්‍රස්තාව පිට ලියලා පිළිතුර ලියා ගන්න. එලි පැත්තේ ඉන්න බලලා වගේ යම්කිසි තීරණයක් ගැනීමට අවශ්‍ය විටකදී වාසි පැත්ත ගැනීමට බලාගෙන නිහඬව සිටීම. ඊළඟට අංක 5ට අදාළ ඇටි කිහෙල් කාපු ගුඩුවා වගේ කියන එක ලියා ගන්න. කෑදර වී කෑවට මල පහ කිරීමට බැරිව හිරවීම. ඒ සඳහා තව ලියා ගන්න පිළිතුරු කිහිපයක් දෙනවා.
ඒකත් ලියාගමු. හරි. අංක 3 එකට එක්ව කටයුතු කළ ප්‍රතිලාභ ප්‍රයෝජන ගැනීමේදී තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීම. 4 යම්කිසි තීරණයක් ගැනීමට අවශ්‍ය විටකදී වාසි පැත්ත ගැනීමට බලාගෙන නිහඬව සිටීම. 5 කෑදර වී කෑවට මල පහ කිරීමට බැරිව හිරවීම. කෑදර වී කෑවාට පසු කියලා ගන්නත් පුළුවන්. කෑදර වී කෑවට පසු මල පහ කිරීමට බැරිව හිරවීම. ඇටි කිහිල් කාපු උකුඩුව වගේ කියනවා. හරි. එතකොට මේ ටිකට තව පිළිතුරු ටිකක් තියෙනවා අංක 5ට. ඒක ලියාගමු. හරි. ඉවරද ලියලා අංක 5 දක්වාම ලියලා ඉවර දරුවෝ අත උස්සමු. ටීචර් අංක 5 අත දිග පොඩ්ඩක් පෙන්නන්න. Thank you teacher. හරි. ඒකටම මේ විදිහට ලියා ගන්න. අංක 5 ඇටි කිහිල් කාපු උකුඩුවා වගේ කෙනෙකුට කොමාවක් දාලා ලියා ගන්න. කෑදර වී කෑමෙන් පසු කෑදර වී කෑමෙන් පසු අපහසුතාවන් කොමාවක් පීඩාවන් විඳීමට සිදුවීම. කෑදර වී කෑමෙන් පසු කෑදර වී කෑමෙන් පසු අපහසුතාවන් පීඩාවන් විඳීමට සිදුවීම. කෑදර වී කෑමෙන් පසු අපහසුතාවන් පීඩාවන් විඳීමට සිදුවීම. ඊළඟට ඒකටම ලියාගන්න වරදක් කරපු කෙනෙක්. වරදක් කරපු කෙනෙක් නිශ්ශබ්දව බලා සිටීම. වරදක් කරපු කෙනෙක් නිශ්ශබ්දව බලා සිටීම. නැවත කියන්නම් කෑදර වී කෑමෙන් පසු අපහසුතාවන් පීඩාවන් විඳීමට සිදුවීම. ඊළඟට කොමාවක් දාලා ලියා ගන්න වරදක් කරපු කෙනෙක් වරදක් කරපු කෙනෙක් නිශ්ශබ්දව බලා සිටීම. නිශ්ශබ්දව බලා සිටීම. ඊළඟට ඒකටම කොමාවක් දාලා ලියාගෙන සමාජයේ ඇතැම් පිරිස් දිරවා ගත නොහැකි. සමාජයේ ඇතැම් පිරිස් දිරවා ගත නොහැකි. සමාජයේ ඇතැම් පිරිස් දිරවා ගත නොහැකි. කටයුතු වල යෙදී සමාජයේ ඇතැම් පිරිස් දිරවාගත නොහැකි කටයුතු වල යෙදී කොමාවක් කරදර හිරිහැරවලට පත්වී. කරදර හිරිහැරවලට පත්වී. සමාජයේ ඇතැම් පිරිස් දිරවාගත නොහැකි කටයුතු වල යෙදී කරදර හිරිහැරවලට පත්වී. පසුව නිශ්ශබ්දව බලා සිටීම. සමාජයේ ඇතැම් පිරිස් දිරවාගත නොහැකි කටයුතු වලදී කරදර හිරිහැරවලට පත්වී පසුව නිශ්ශබ්දව බලා සිටීම. හරි. අපි එහෙනම් අංක 6ට අදාළ සියලු පිළිතුරු ලියලා අවසానයි. අංක 7 ප්‍රශ්නෙට අපි ළඟට යනවා. අංක 7 කියලා ලියා ගන්න. අංක 7 තියෙන ප්‍රශ්නේ පහත සඳහන් කතාව කියවා ඊට ගැලපෙන ප්‍රස්තාව පිරුළු ලියන්න. පහත සඳහන් කතාව කියවා ඊට ගැලපෙන ප්‍රස්තාව පිරුළු ලියන්න කියලා. මේ ප්‍රශ්නේ පිටපත් කරගෙන ප්‍රශ්නේ පමණක්. ඒ කියන්නේ මෙන්න මේ කොටස පමණක්. මෙන්න මේ කොටස පමණක් පිටපත් කරලා දුරාශ පුතා කතාව කියන්න. පෙළ පොත තියනවද දුරාශ පුතේ?
නෑ ටීචර්. හරි ටීචර් පෙන්නන්නම්. ප්‍රශ්නේ පිටපත් කරලා මේ ටික කියවමු. ටීචර් හරි කියවමු පුතේ. ලිව්වා. හරි කියවමු. පහත සඳහන් වන්නේ පහත සඳහන් වන්නේ එක් ප්‍රස්තාව පිළිතුරකට අදාළ ජන කතාවකි. මෙවැනි කතන්දර කියවා රස විඳින්න. එක දවසක් එක ගමරාල කෙනෙක් ලී කැපීම සඳහා වනාන්තරයට ගියේය. එහෙත් ඔහුට ආපසු එන විට පාර වැරදුනි. මෙහෙම අතරමං වී සිටියදී නරහාමි කෙනෙකු ඔහුට මුණ ගැසිණි. අනේ නරිහාමි, මට ගෙදර යන්න පාර පෙන්වන්න. මම හොඳ තෑග්ගක් දෙන්නම්. මගේ හොඳ කුකුළු නබ්බෝ දෙන්නෙක්ම දෙන්නම්. හොඳයි මම ගමරාලව ගෙදරට ඇරලවන්නම්. එන්න මාත් එක්ක. තෑග්ග දෙන පොරොන්දුව පිට ගමරාල ගෙදරට ඇරලූ නරිහාමි තෑග්ග ලැබෙනතුරු ගග අද්දරට වී බලා සිටියේය. කලගුණ නොදන්නා ගමරාල නරහාමිට හොඳ වැඩක් කරන්නට සිටුවේය. දෙනවා මං උන්දට කුකුලෝයි සිතූ ගමරාල ගෝනියකට ගෙදර සිටි බල්ල දමා එහි කට හොඳින් බැන්දේය. ගග අද්දර ගිය ඔහු මේ තෑග්ග නරිහාමිට දුන්නේය. බොහෝම ස්තුතියි ගමරාල කියා සතුටින් තෑග්ග රැගෙන කැලයට ගිය නරිහාමි ගෝනිය ලිහා ගත්තා පමණි. ගෝනිය සිරවී සිටි බල්ලා එළියට පැන්නේය. නරිහාමි පණ එපා කියමින් දුවන්නට විය. වනාන්තරේ ගාලක ජීවත් වෙන නරිහාමිගේ බිරිඳ පසු නොබලා දුවන තම ස්වාමියා දෙස බලා සිටියාය. මොකද මේ දුවන්නේ? අනේ හාමිනේ, කල හොඳ පස්සෙන් එනවා කියමින් නරිහාමි නරි ගාලට පැනගත්තා. ගොඩක් හොඳයි පුතේ. ලස්සනට නිවැරදිව උච්චාරණය කළා. හරි. දැන් අපි ප්‍රස්තාව පිළිලු ලියමු. අපිට මොනවද ලියන්න පුළුවන් මේ කතාව කියවුවාම ඔයාලට මතක් වෙන ප්‍රස්තාව පිළිලු මොනවද ගැලපෙන? කල හොඳ කළ හොඳ පස්සෙන් එළවනවා වගේ. පළවෙනියට ලියන්න කළ හොඳ. කළ හොඳ පස්සෙන් එළවනවා වගේ. මේ කහ පාටින් පාට කරලා තියෙන ප්‍රකාශය ලියන්න කළ හොඳ පස්සෙන් එළවනවා වගේ. ඊළඟට ලියා ගන්න කාර්ය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල. ඊළඟ ප්‍රස්තාව පිළිල තරුවක් දාලා ලියන්න. 1 කළ හොඳ පස්සෙන් එළවනවා වගේ. 2 දෙවෙනි තරුව කාර්ය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල. 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 හරි. ඊළඟට පුතේ ලියාගම්මු කන්න දීපු අත හපා කනවා වගේ. 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 කාර්ය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල. කළ හොඳ පස්සෙන් එළවනවා වගේ. කන්න දීපු අත හපා කනවා වගේ. හරි. ඊළඟට එන්න පුතේ අංක 5 ප්‍රශ්නෙට. 5. පහත සඳහන් ප්‍රස්තාව පිරුළු ඔබේ අදහසට අනුව වර්ග කරන්න. පහත සඳහන් ප්‍රස්තාව පිරුළු ඔබේ අදහසට අනුව වර්ග කරන්න. එහෙනම් මේ සඳහා මේ ප්‍රස්තාව පිරුළු වල තේරුම. හරිද? තේරුම ඒ වගේ මීට අදාළ වර්ගීකරණ නේද මේ වර්ග කරලා ටීචර් එවනවා. ඔයාලා පිටපත් කරලා ටීචර්ට එවන්න ඕනේ. ඒ වගේ මේවා අවබෝධයෙන් කියවන්න ඕනේ. බලන්න ඕනේ කොහොමද ඒවා වර්ග කළේ තේරුම් ඒවා බලන්න ඕනේ. හරිද? දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් අබරා සිල් ගත්තා වගේ
කිරීමට බැරි දෙයකට යොමු වීම. එතකොට ඒක වර්ගීකරණය ජනප්‍රවාදාශිත ගන්න පුළුවන් ජනප්‍රවාදාශ්‍රිත පස්තාපිරුලක් කියලා නේද? ඊළඟට කළ දේ ඵල දේ. එතකොට කරන ක්‍රියාවට අනුව ප්‍රතිඵල ලැබෙනවා කියන එක අදහස් වෙන. ඒතර වර්ගීකරණේ උපදේශයක් දීම නේද? හරි. මම මේකේ තේරුම් ටික සහ වර්ගීකරණය වෙනවා පුතාලා පිටපත් කරන්න ඕනේ. මෙන්න මේ ටිකට දෙකට පමණ මේ දෙක මේ ටීචර් කියන වාක්‍ය දෙක එකතු කරගන්න ඕනේ. හරිද? 16 එන්නකෝ. 16 වෙනි එක. අනේ කාලේ වනේ වාසේ. හරිද? 16 වෙනි එක නැත්නම් අනේ කාලේ වනේ වාසේ කියලා පැත්තකින් පැන්සලෙන් උතන ලියාගන්න. ඒකේ තියෙන්නේ නරක කාලේ ලැබුවහම වාසයත් වෙනස් වීම නිශ්චිත දෙයක් ගැන කීම කියලා ඒකටම ලියාගන්න. හානිකර දෙයක් සම්බන්ධව කියලාත් එකතු කරගන්න. හානිකර දෙයක් සම්බන්ධ. ඊළඟට කළ දේ ඵල දේ කරන ක්‍රියාවට අනුව ප්‍රතිඵල ලැබේ වර්ගීකරණය උපදේශයක් දීම කියලා ලියාගන්න. කොරේ පිටට මරේ කරදරයක් වූ අයට තවත් කරදරයක් කීම. ඉතින් ඒක සිදු වූ හානිකර දෙයක් ගැන වර්ගීකරණයට අපිට ගන්න පුළුවන්. ඒ වගේම ඉබ්බා කට හින්ද නැහුණා වගේ නුසුදුසු තැන කතා කිරීමෙන් හානියක් වීම නේද? ඉතින් ඒක ජනප්‍රවාද කියන වර්ගීකරණයට ගන්න පුළුවන්. ওই විදිහට වර්ග කරලා එවනවා. ලියා ගන්න තියන්නේ 16 වෙනි එකට හානිකර දෙයක් සම්බන්ධව කියලා ලියා ගන්න ඕනේ. අනේ කාලේ වනේ වාසය කියන එකේ ටීචර් එවන පිළිතුරු අගට හරිද? කොමාවක් දාලා හරි කෙටියක් දාලා හරි හානිකර දෙයක් සම්බන්ධව ඊළඟට 17 වෙනි එකට කළ දේ ඵල දේ කියන එකට උපදේශයක් දීම කියන කොටස එකතු කරගන්න ඕනේ. හරිද? හරි. දැන් එහෙනම් මේ 5 වෙනි ප්‍රශ්නෙට ටීචර් එවන පිළිතුරු ටික හොඳ දුවල පුතාලා වගේ පිටපත් කරලා එවන්න ඕනේ. දැන් එහෙනම් අපි පන්තියේදී මෙන්න මේ කොටස පමණයි පිටපත් කරන්නේ. මේ කොටස පිටපත් කරලා හොඳ දුවල පුතාලා වගේ අත උස්සන්න. හරි ප්‍රශ්නේ ලියා ගන්න. 5 වෙනි ප්‍රශ්නේ ලියලා අංක 1 2 3 කියලා දාලා වර්ගීකරණ ටික පමණක් අපි ලියාගමු. තවත් ගොඩාක් වර්ගීකරණ තියෙනවා මේ කිහිපයක් පමණයි නේද? අපිට පස්තාපිල්ල වර්ග කරන්න පුළුවන් කතාන්දරයක් ආශ්‍රිතව ගොඩනැගෙන පස්තාපිල්ල තියෙනවා නේද? ඒ වගේම සමාන වාචී නිපාත පද අගට තියෙන යුගල පද තියෙනවා. නේද? ජනප්‍රවාද සම්බන්ධ කතන්දර සම්බන්ධව නේද? ඒ වගේ විවිධාකාරයෙන් අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. හරි මේ වර්ගීකරණ ටිකත් ලියා ගන්න. මේ ටික විතරක් නෙවෙයි පුතේ තියෙන්නේ. තව ඒවා තියෙනවා. තව වර්ගීකරණ තියෙනවා. ප්‍රශ්නමය ආකාරයේ පස්තාපිරුළු තියෙනවා පුතේ. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙනවද නේද? ප්‍රකාශන ආකාරයේ අබුද්දස්ස කාලේ ලබ්බුත්තිත්තලු තව සමාන වාචී ඉඟුරු දී මිරිස් ගත්තා වගේ ණයයි පොළඟයි වගේ මින් වාගේ වැනි නේද? සේ ආදී සමාන වාචී පද අගට යෙදුණු අවවාදාත්මක පස්තාපිරුළු විධානමය අනකිරීමක් දෙන නේ. ඒ විදිහට තව වර්ග කිරීම කරන්න පුළුවන්. මේ 7 ලියාගමු. මේ ඔයාලට ස්ක්‍රීන් එකේ පේන කොටස පමණක් ලියාගෙන අත උස්සමු. ගෙදර වැඩ තමයි එතකොට අංක 5ට අදාළව ටීචර් එවන පිළිතුරු ටික ලස්සනට පාට පෑන් භාවිත කරමින් පිටපත් කරලා එවන්න. ලබන සතියේ එතකොට ඔයාලට දෙවෙනි පාඩම රබීන්ද්‍රනාත් tagore හා ඔහුගේ නිර්මාණ කියන පාඩම පටන් ගන්නවා. පළවෙනි පාඩමට අදාළව පළවෙනි පාඩමේ ඇතුළත් ඒ වගේම ඒ පිළිබඳ විස්තරාත්මක තොරතුරු ඇතුළත් ඉතාම ප්‍රශ්න ඇතුළත් කරපු ඒ වගේම පාඩමේ සඳහන් වෙලා නැති තවත් බොහෝ තොරතුරු ඇතුළත් කරපු වටිනා නිබන්ධනයක් ඔයාලට ලබා දෙනවා. ගෲප් එකට දානවා. ඒකත් බලන්න විවේක වේලාවෙදී. හරි මේ ටික පිටපත් කරලා අත උස්සමු. ප්‍රශ්නේ ලියලා ටීචර් ටික දැන් ලියා ගන්න තියෙන්නේ. ඔව් මේ ටික ලියලා අත උස්සන්න. ඒ වගේම හොඳට මතක තියාගන්න අද දවසේ අපි ගොඩාක් වැඩ කරා. ලියන වැඩ ගොඩාක් කරා. ඉතින් මේ ලියපු සියලු පිළිතුරු අඩුපාඩු තියෙනවා නම් අසම්පූර්ණ තැන් තියෙනවා නම් අක්ෂර වින්‍යාසයේ ගැටලු තියෙනවා නම් නේද? Tamanට පුළුවන් විදිහට ඒවා ලියලා ටීචර්ට බලන්න හැමෝම ගෲප් එකට දාන්න ඕනේ. හරිද? කැම් එක ඔෆ් කරගෙන හිටපු අයත් එවන්න ඕනේ. හරිද? ඔන් කරගෙන හිටපු අයත් අනිවාර්යෙන් එවන්න ඕනේ. ඉතින් ලස්සනට
වැඩ ටික කරලා එවන්න සම්පූර්ණ කරලා නමත් එක්ක ඊළඟ දවසේ පන්තිට සහභාගී වෙන්න කලින් බලන්න ඕනේ මම ගෙදර වැඩ ටික ඒ වගේම පන්ති ලියාගත සටහන පිළිතුරු ටීචර්ට එව්වද කියලා හැමදාම එවන දුවල පුතාලා එවනවා එවන්න නැති කිහිප දෙනෙක් ඉන්නවා හැබැයි ලබන සතිය ඔන්න මම නම් වශයෙන් කියනවා ඇයි ඉව්වේ නැත්තේ අහනවා මම කැමරාවට හරි මේ දක්වා පළවෙනි පාඩමේ ඉඳන් කරපු වැඩ ටික පෙන්වන්න අවශ්‍ය වෙනවා හරිද ඒ නිසා හැමෝම ඔන්න ලබන සතියේ මම පාඩම පටන් ගන්න කලින් මගේ පුතාලා වැඩ ටික එවන්න ඕනේ. හරිද? හැමදාම මේ වෙන දුවල පුතාලා ගොඩාක් හොඳයි. excuse හරි. me teacher හරි. ඔව් අපේක්ෂා පහසුවෙන් ඉටුවීම කීමට. අපේක්ෂා පහසුවෙන් ඉටුවීම කීමට. ඊට පස්සේ ලිව්වා තවත් බොහෝ වර්ගවලට අයත් කළ හැකි පස්තා පිරුළු ඇත. මේවා කියන්නේ ඔයාලට මේ හිතන ආකාරයට මේ ටික මේ වර්ගීකරණය කරන්න කියලා කියන්නේ. හරිද? පහත සඳහන් ප්‍රස්තාව පිළිබඳ ඔබේ අදහසට ඔයාලගේ අදහසට අනුව වර්ග කරන්න. අපේක්ෂා පහසුවෙන් ඉටුවීම කීමට තවත් බොහෝ වර්ගවලට අයත් කළ හැකි ප්‍රස්තාව පිළිබඳ ඇත. හරි ලියලා ඉවර වෙලා තෝසන්න. teacher යට ඒකේ තවත් බොහෝ වර්ගවලට අයත් තවත් බොහෝ වර්ගවලට අයත් කළ හැකි ප්‍රස්තාව පිළිබඳ ඇත.